Hello guys, ඔයාලා හැමෝම අදහත් වෙන මදුව එඩුකේෂන් අපේ YouTube නාලිකාව වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අද වීඩියෝ අපි කතා කරන්නේ ආශ්වාසුම ජූලි මාසයේ මුදල් පිළිබඳව. ජූලි මාසයේදී ඔයාලා දන්නවා රුපියල් 10000ක වැඩිවීමක් වෙනවා කියලා අපි වීඩියෝ එකකදී කතා කරා. ඒ වුණාට මේ රුපියල් 10000 දීමනාව හැමෝටම ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මම ගොඩක් අහලා තිබ්බා අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. මේ 10000 දීමනාව හම්බෙන්නේ ගොඩක්ම දුරට ආබාධිත අයට වගේම වැඩිහිටි දීමනාවේ සුවිශේෂී වැඩිවීමක් සිදු වෙනවා කියලා තමයි රජයෙන් සඳහන් කරලා තිබ්බේ. ඒ හින්දා මම ගොඩක් අය අහලා තිබ්බා මේ විදිහට හැමෝගෙම වැඩි වෙනවාද කියලා. හැමෝම මේක බලාපොරොත්තු වෙන්න එපා. ඔයාලා සමහර අය ඉන්නවා ජොබ් කරන ගමන් මේ අසස මුදල් ලබා ගන්න. ඒ වගේම සමහර අය ඉන්නවා ගෙදර කවුරු හරි රට ඉන්නවා. ඒ වගේ දේවල් තිබිලත් මේ මුදල් ලබා ගන්න ඉන්නවා. එවැනි අයට මේ රුපියල් 10000 මුදල් වැඩිවීම සිදු වෙන්නේ නැහැ. මම අර කිව්වා වගේ ආබාධිත අය රණවිරුවන්ට ඒ වගේම අස්සසුම වයසක ගැන වැඩිහිටි දීමනාව තියෙන අයට ගොඩක් දුරට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපේ තවත් ඉන්නවා ජොබ් කරන්න බැරි සුවිශේෂී කියන්නේ ආබාධිත අය විතරක් නෙවෙයි වෙන ලෙඩවල් තියෙන අය ඉන්නවා. ඒ වගේ අයට ඒ වගේම වැඩිමහල් අපේ ජාමේ මාමලා නැන්දලා අම්මලා තාත්තලාට ඒ වගේ අයට තමයි මේ මුදල් ලැබීම සිදු වෙන්නේ. ඒ හින්දා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ අපිට හම්බෙයි කියලා. අනිවාර්යයෙන්ම ඒක මතක තියාගන්න. මේ වගේ දේවල් ඔයාලා ගෙදර තියෙනවා නම් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට හම්බෙයි. හැමෝටම මේක හම්බ වෙන්නේ නැහැ. ඒ ගැන දැනුවත් කරන්න තමයි අද වීඩියෝ අපේ ගේ මොකද මම ගොඩක් යාළුවෝ අහලා තිබ්බා නැන්දලා මාමලා අයියලා අක්කලා ගොඩක් අය අහලා තිබ්බා මේක කවද්ද හම්බෙන්නේ අපිටත් හම්බෙනවද කියලා. එහෙනම් මම හිතුවා ඔයාලටත් මේ ගැන අප්ඩේට් එකක් දෙන්න ඕනේ කියලා. මම හිතනවා වීඩියෝ එක තවත් වෙන්නේ ඇද්දි කියලා වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න. අනිතර දැනගන්න මේ අප්ඩේට් එක ගැන ෂෙයා කරන්න. channel එකත් දිගටම නැඳලා ඉන්න අපේ channel එක subscribe කරන්න තියය. දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා bell notification එකත් all click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒක තමයි මම කවුරුන් දාන videos වල update එක ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.